ආයිබෝන් ඔබ සියලු දෙනාට අපි මේ ඇවිල්ලා ඉන්නේ මීමුරේ ගම්මානයේට. ඔබට පේනවා මේ පසුපසින් ඉතාමත් පැරණි ගොඩනැගිල්ලක නටබුන් දක්න ලැබෙනවා. අද වෙනකොට මේ ගොඩනැගිල්ල දි รา පත් වෙමින් තියෙන ගොඩනැගිල්ලක්. ඒ වගේම මේ ගොඩනැගිල්ල විශේෂත්වය තමයි මේ ගොඩනැගිල්ල හා සම්බන්ධ වෙලා තියෙන අපේ රටේ අවසාන රජතුමා වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ජීවිත කතාවේ අවසාන අවස්ථාව සම්බන්ධ කාරණා ටිකක්. ඒ තමයි අපි මීට පෙර ඔබට ඉදිරිපත් කරා වීඩියෝ එකක් ඔබට මතක ඇති බෝමුරේ ගම්මානයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගත් ස්ථානය පිළිබඳව. එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 දී තමන් රජකම බේර ගැනීම සහ ජීවිතය බේර ගැනීම ඕන නිසා බ්‍රිතාන්‍ය ජාතිකයින් ඒ සොල්දාදුන් එන නිසා ඔහු තමන්ගේ බිසවරු සහ දියණියන් එක්ක ඇවිල්ලා තියෙනවා මේ ප්‍රදේශයට. මෙම ස්ථානයේ තමයි එතුමා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එතුමාගේ දියණියන් දෙදෙනෙක් හිටි බවට තමයි අපේ ඓතිහාසික මූලාශ්‍ර වලින් තහවුරු වෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධයෙන් අපි ගත්තොත් එතුමාගේ අවසාන කාලයේදී එතුමාගේ බිරින්දෑවරු දෙදෙනෙක් එක්ක තමයි එතුමාව අපේ රටින් පිටුහල් කරලා තියෙන්නේ. හැබැයි අපි දන්න කාරණයක් තමයි එතුමාගේ දියණිවරු සම්බන්ධයෙන් ඊට පස්සේ අපේ ඉතිහාසය කතා කරන්නේ නැහැ. බොහෝ විට අපේ ජනප්‍රවාදවල තිබෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගැනීමත් එක්ක එතුමාගේ දියණිවරුන් මෙම ස්ථානයේ ජීවත් වෙලා තියෙනවා. සමහර අය කියන විදිහට නම් ඔවුන් වයසට යනකම් ඉඳලා මිය ගිහිලා තියෙනවා. හැබැයි සමහර මතයක් තියෙනවා ඔවුන් සීදි නසා ගැනීමක් සිදු කරා කියන එක. කෙසේ වෙතත් ඔබට මේ දකින්න ලැබෙන ගොඩනැගිල්ල පෞරාණික ගොඩනැගිල්ලක්. එහෙත් මෙහි මෑත කාලීන පෙස්සාස් කරන හැටියට මෙහි තිබුණු උළු ඉවත් කරලා ඒ වෙනුවට ටකරම් භාවිතා කරලා තිබෙනවා. මේ දි รา පත්වීම වළක්වා ගැනීම අරමුණෙන් වෙන්න ඇති. ඒ වගේම තමයි කියන්න ඕනේ මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් යයි සැලකුණාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය නම් යොමු වෙච්ච බවක් පේන්නේ නැහැ. මොකද හේතුව මේ මීමුරේ ගම්මානයේ හදවත කියලා කියන්න පුළුවන් මේ ස්ථානය. මොකද අපේ රටේ අවසාන රජතුමා සම්බන්ධයෙන් මෙම ස්ථානයේ වටිනාකම ඉතා ඉහළයි. මේ ස්ථානයේ මැද මිදුලක් සහිතව දෙපැත්තේ නිවාස සංකීර්ණයක් සකස් කරලා තිබෙනවා. මේක ඇතුළත අපිට යන්න විදියක් නැහැ. මේ වෙනකොට ඒක වසා දමා තිබෙන නිසා ඉතින් අපි කතා කරන කාරණාව තමයි අපේ රටේ දරුවන්ට අපි කතා කරන්නේ මේ රටේ ඉතිහාසයේ සැඟවෙච්ච ස්ථානයක් තමයි මේ මීමුරේ ගම්මානයේ තිබෙන්නේ. අපි මේ වලව්වට කියන්නේ උඩ වලව්ව කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට මේ වලව්ව ඊටමත් පෞරාණිකයි. මෙහි උළුවැහි ජනෙල් සහ මෙහි සැකැස්ම පැරණි රජගෙදරක ස්වරූපයක් ගන්නවා. කෙසේ වෙතත් අද වෙනකොට මෙහි දි รา පත් වෙමින් මේ ගොඩනැගිල්ල විනාශයටපත් වෙමින් තිබෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඒ වගේම අපි ආයාචනා කරනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ බලධාරීන්ට මේ මීමුරේ ගම්මානයේ තියෙන මේ හදවත වගේ තියෙන අපේ රටේ අවසාන රජතුමාගේ ඒ මතක සටහන් එක්ක මේක ආරක්ෂා කරලා දෙන්න. එහෙම වුණොත් මේ මීමුරේ ගම්මානය අපේ රටේ ආරක්ෂා කරගන්න ඕනෙම ගම්මානයක් බවට පත් වේවි. එතකොට මේ ගම්මානයේ තියෙන වටිනාකම අපි දන්නවා. ගැමි පරිසරය තවමත් ඉතිරි වෙලා තිබෙන ලංකාවේ එකම නොයදුල් පරිසර පද්ධතිය තිබෙන්නේ මේ ස්ථානයේ. ඒ වගේම අපේ ගැමියන්ගේ ඒ ගැමිකමත් එක්ක අපේ රටේ ඉතිහාසයට වටිනා දායාදයක් තමයි මේ ගැමියෝ තමයි තවමත් එකතු වෙලා මේක ආරක්ෂා කරගෙන යන්නේ. පුළුවන් නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ බලධාරීන් මේ ස්ථානයට ඇවිල්ලා මේක ප්‍රතිසංස්කරණය කරලා අපේ රටේ දරුවන්ට සහ අනාගතයට බාර දෙන්න කියලා ඉල්ලා හිටිනවා. එසේනම් අපි මේ වීඩියෝ මාලාව අවසන් කරනවා. මේ වගේම නව තොරතුරුත් සමග අපි ඔබට ඉදිරිපත් කරනවා තවත් ස්ථානයක සිට. එසේනම් ඔබට සුබ දවසක්.